සාදරයෙන් පිළිගන්නවා ඇනි බොයල්ගේ YouTube channel එකට අද වීඩියෝ එක අරන් එන මම ඩෙකින්. ඔයාලට මතක ඇති මම කලින් දාපු Youth Outcomes powers ගැන කරපු වීඩියෝ එක. ඒකෙදි මම කිව්වා මම හකාරිගේ powers ගැන වීඩියෝ කරන් එනවා කියලා. අන්න ඒ වීඩියෝ එක තමයි අද මම අරන් එන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියන්න යන්නේ Jujutsu Kaisen 3 වෙනි සීසන් එකේදී අපිට හම්බ වෙන අලුත් කැරක්ටර් එකක් වෙන කින්ජි හකාරි කියන ජුජුත්සු සෝසරගේ පවර්ස් ගැන. මෙයා අපිට බොහෝ දුරට අද හෙට නිකුත් වෙන්න තියෙන පස්වෙනි එපිසෝඩ් එකේදී බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හැබැයි යාගේ කර්ස් ටෙක්නික් ගැන එපිසෝඩ් 5 දී ඔයාලට බලා ගන්න බැරි වෙයි. ඒ වුණාට මම ඒ ගැන මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් හකාරිගේ කර්ස් ටෙක්නික් එක ටිකක් සංකීර්ණයි. සමහර විට මේ වීඩියෝ එක ඔයාලට උදව් වෙයි ඒ කර්ස් ටෙක්නික් එක තේරුම් ගන්න. ඉතින් වැඩි කතා බහ නැතුව යමු වීඩියෝ එකට. මේ හකාරිට තියෙන පවර්ස් මොනවද කියලා බලන්න. ටිකක් ආතල් චරිතයක් විදිහට පෙන්වලා දීලා තියෙන මේ හකාරි කියන්නේ ජුජුත්සු කයිසන් ස්ටෝරි එකේ ඉන්න Youth Outcomes වගේම සහ ඒ තරමටම පවර්ෆුල් ජුජුත්සු සෝසරර් කෙනෙක්. ඔයාලට මතක ඇති ගෝජෝ යූතව හඳුන්වන්නේ තමන්ටත් වඩා පවර්ෆුල් වෙන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් විදියට. අන්න ඒ වගේම තමා ගෝජෝ මේ හකාරිවත් හඳුන්වන්නේ. අන්න ඒ කියන්නේ මේ යූත සහ හකාරි කියන්නේ ගෝජෝ තරමටම හෝ එයාටත් වඩා පවර්ෆුල් වෙන්න පුළුවන් හැකියාවක් තියෙන දෙන්නෙක්. අපි දැන් යමු ඒ තරමටම පවර්ෆුල් වෙන්න හැකියාවක් තියෙන මෙන්න මේ හකාරිගේ පවර්ස් මොනවද කියලා බලන්න. කින්ජි හකාරි එහෙම නැත්නම් හකාරි කියන්නේ ජුජුත්සු හයි ස්කූල් එකේ 3 වෙනි අවුරුද්දේ ඉගෙන ගත්ත කෙනෙක්. ජුජුත්සු සොසයිටි එකේ ටිකක් ඉහළින් ඉන්න කීප දෙනෙක් එක්ක ඇති කරගත්ත ප්‍රශ්න කීපයක් නිසා මෙයාව ජුජුත්සු හයි එකෙන් අයින් කරලා දාලා තියෙනවා. ඒ අයින් වුණායින් පස්සේ මේ හකාරි එයාගෙම කියලා ක්ලබ් එකක් දාගන්නවා සටන් වලට. ඉතින් මේ හකාරි කොයි වගේ කෙනෙක්ද කියලා කිව්වොත් මෙයා තමන් ගැනම විතරක් වගේ හිතන කෙනෙක්. එහෙම තිබුණට ඇත්තටම මෙයා කරුණාවන්ත වගේම අනිත් අයගේ පැෂන් එකට ගරු කරන කෙනෙක්. මේ හකාරි අකමැතිම දෙයක් තමා අනිත් අය විසින් කියලා තියෙන නීති පිළිපදින එක. ඒ නිසාම තමා එයාව ජුජුත්සු හයි එකෙනුත් අයින් කළේ. කලින් කිව්වා මේ හකාරි අනිත් අයගේ පැෂන් එකට ගරු කරන කෙනෙක් කියලා. ඒකට හේතුව තමා හකාරි බොහොම ආස දෙයක් තමා කෙනෙක් තමන්ගේ පැෂන් එක අනුව ඉදිරියට යන එක එන්ජොයි කරන. කෙටියෙන් කිව්වොත් තමන්ගේ පැෂන් එක ජීවිතය කරගත්ත අය එයාලගේ ජීවිතය ඉදිරියට අරන් යන හැටි දකින්න. ඊට අමතරව හකාරි තවත් කැමති දෙයක් තමා ගැම්බ්ලින් කරන. මෙයාට තියෙන කර්ස් ටෙක්නික් එකත් ගැම්බ්ලින් වලින් නිර්මාණය වුණ එකක්. ඒක නිසාම තමා මේ හකාරි යුතා තරමටම බලවත් වෙන්නේ. දැන් එහෙනම් යමු මෙයාගේ පවර්ස් ගැන කතා කරන්න. හොඳට බිල්ඩ් වෙච්ච ශරීරයක් තියෙන මේ හකාරි කියන්නේ යූත වගේම hand to hand combat ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ වගේම කිසිම ආයුධයක් පාවිච්චි නොකරන මේ හකාරි කියන්නේ හොඳ battle sense එකක් තියෙන කෙනෙක්. ඒක නිසා සටනකදී Taman කොහොමද ක්‍රියා කරන්න ඕන කියන එක ගැන හොඳ අවබෝධයක් මෙයාට තියෙනවා. ඒ වගේම හකාරිගේ තියෙන තවත් විශේෂත්වයක් තමයි එයාට තියෙන curse energy එක. මෙහෙම curse energy එක විශේෂ වෙන්න හේතුව තමයි අනිත් අයගේ curse energy වලට වඩා හකාරිගේ curse energy රළු ස්වභාවයක් ගන්න එක. හරියටම කිව්වොත් ගෝජෝට අනුව හකාරිගේ කර්ස් එනර්ජි එකට එජ් එකක් එහෙම නැත්නම් තියුණු ධාරයක් වගේ ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ හකාරි කර්ස් එනර්ජි එක යොදලා පහර දෙන අවස්ථාවකදී පීයකින් යන්න වගේ තද වේදනාවක් දැනෙනවා. යූජි මේ හකාරි එයාගේ කර්ස් එනර්ජි එකත් එක්ක දෙන පහරවල් දැනින්නේ කඩතුළු වෙච්ච බැට් එකකින් පහර දෙනවා වගේ කියලා තියෙනවත් අපිට මංගා එකේදී බලා ගන්න පුළුවන්. හකාරිට තියෙන කර්ස් ටෙක්නික්ස් ගැන කතා කළොත් මංගා එකේ හැටියට හකාරිට තියෙන කර්ස් ටෙක්නික් එක වෙන්නේ එයාගේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එකම. ඔයාලට මතක ඇති මම කලින් කිව්වා හකාරිගේ කර්ස් ටෙක්නික් එක ගැම්බ්ලින් අනුව නිර්මාණය වුණ එකක් කියලා. ඔව්. ඇත්තරම හකාරිගේ ඩොමේන් එක්ස්පෑන්ෂන් එක වෙන idle death gamble එහෙම නැත්නම් restless gambler කියන ඩොමේන් එක්ස්පෑන්ෂන් එක නිර්මාණය වෙලා තියෙන්නේ පචි ස්ලොට් කියන මැෂින් එක අනුව. මුලින්ම අපි කතා කරමු මේ පචි ස්ලොට් කියන මැෂින් එක වැඩ කරන්නේ කොහොමද කියලා. මේ පචි ස්ලොට් කියන්නේ පචින්කෝ සහ ස්ලොට් කියන මැෂින් දෙක කම්බයින් කරලා හැදුව ගැම්බ්ලින් මැෂින් එකක්. මෙන්න මේ මැෂින් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ සහ ඔයාලගේ පහසුවට එක්ක ඒකේ තියෙන කොටස් මම නම් කරලා තියෙනවා. මේ මැෂින් එක වැඩ කරන
කරන හැටි කිව්වොත් මේකදී ඔයාලට සරලම කරන්න තියෙන්නේ ජැක්පොට් එකක් අරගන්න එක. එහෙම ජැක්පොට් එකක් අරගන්න නම් ඔයාලට අනිවාර්යයෙන්ම මෙන්න මේ රීල්ස් කියලා තියෙන තැන තියෙන රීල්ස් තුනේ එකම සංකේත එහෙම නැත්නම් සිම්බල් තුනක් ලැබෙන්න ඕන. ඉතින් දැන් ඔයාලා මේ මැෂින් එක ප්ලේ කරනවා කියලා හිතන්න. මුලින්ම ඔයා කරන්නේ ස්ටාර්ට් බටන් එකෙන් මැෂින් එක ස්ටාර්ට් කරන එක. ඉතින් මේ මැෂින් වල සමහර වෙලාවට බටන් එකක් නැතුව හැන්ඩල් එකකුත් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙම ස්ටාර්ට් කරායින් පස්සේ මෙන්න මේ රීල්ස් කියලා තියෙන තැන රීල්ස් තුන කැරකෙන්න ගන්න. සාමාන්‍ය එහෙම නැත්නම් නෝමල් ස්ලොට් මැෂින් එකක නම් මේ රීල්ස් තුනම එකම සිම්බල් එකක් ආවම ජැක්පොට් එකක් ලැබෙනවා. මේ පචි ස්ලොට් මැෂින් එකෙත් ඒකම තමයි වෙන්නේ. හැබැයි ඒකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ පචි ස්ලොට් මැෂින් එකේදී ඒකේ තියෙන රීල්ස් තුනෙන් දෙකක එකම සිම්බල් එක ආවම උඩ තියෙන ස්ක්‍රීන් එකෙන් කට් සීන් එකක්. එහෙම නැත්නම් මේ මැෂින් එකේ තියෙන තීම් එකට අදාළව තියෙන වීඩියෝ එකක් ප්ලේ වෙනවා. මෙන්න මේකට කියන්නේ රීච් මොඩ් එක කියලා. මේ වීඩියෝ එකේ අන්තිමට රිසල්ට් එක අනුව තමයි මේ අන්තිම රීල් එකේ කලින් දෙකේම තියෙන සිම්බල් එක. එහෙම නැත්නම් ජැක්පොට් එකක් ලැබෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. තව ටිකක් පැහැදිලි කරොත් ඒ වීඩියෝ එකේ එන්ඩින් එක ගුඩ් එන්ඩින් එකක් තිබුණොත් ජැක්පොට් එකක් ලැබෙනවා. බෑඩ් එන්ඩින් එකක් තිබුණොත් ජැක්පොට් එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ පචි ස්ලොට් කියන මැෂින් එක වැඩ කරන්නේ. මේකට අමතරව තව පොඩි වැදගත් දෙයක් කිව්වොත් මේ ජැක්පොට් එක වදිනවට අමතරව තව පොඩි බෝනස් වගේ දේවලුත් මෙන්න මේ පචි ස්ලොට් මැෂින් එකේ හම්බ වෙනවා. උදාහරණයක් විදිහට ජැක්පොට් එකක් ලැබුණේ නැති වුණාම ඊළඟ පාර ජැක්පොට් එකක් වදින්න තියෙන chance එක වැඩි වෙනවා වගේ දෙයක්. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ මෙන්න මේ පචි ස්ලොට් මැෂින් එක වැඩ කරන හැටි ගැන බලන්න. අන්න ඒ ටිකත් මතක තියාගෙන අපි දැන් යමු හකාරිගේ ඩොමේන් එක්ස්පැන්ෂන් එක ගැන බලන්න. හකාරි එයාගේ ඩොමේන් එක්ස්පැන්ෂන් එක ක්‍රියාත්මක කළාම වෙන්නේ මුලින්ම ෂුවර් හිට් ඉෆෙක්ට් එක පටන් ගන්න එක. අනිත් අය ඩොමේන් එක්ස්පැන්ෂන් වල එයාලට අදාළ කර්ස් ටෙක්නික් එකක් ෂුවර් හිට් ඉෆෙක්ට් එකක් විදිහට ක්‍රියාත්මක වුණාට හකාරිගේ ඩොමේන් එකේදී වෙන්නේ එයාගේ ඩොමේන් එකේ තියෙන රූල්ස් එහෙම නැත්නම් නීති කෙලින්ම එයාගේ හතුරගේ මොළයට යවන එක. හරියට මම කලින් පචි ස්ලොට් මැෂින් එක ගැන විස්තරයක් ඔයාලට කළා වගේ. කලින් පචි ස්ලොට් මැෂින් එක තීම්ස් අනුව තියෙනවා කිව්වා වගේ හකාරිගේ ඩොමේන් එකට තීම් එකක් තියෙනවා. අන්න ඒ තීම් එක තමයි Private Railway PO Love Train කියන rom-com ස්ටෝරි එක. දැන් මේ ඉන්න හැම කැරක්ටර් එකක්ම මේ ස්ටෝරි එකේ ඉන්න අය. එයාලා ගැන මම වැඩි විස්තරයක් කියන්නේ නැහැ. මොකද ඒක එච්චර වැදගත් නැති නිසා. ඔයාලට ඕනනම් එක කියවලා බලන්න පුළුවන්. මීට අමතරව අපිට දැනගන්න පුළුවන් 239කින් එකක් වගේ සම්භාවිතාවයක් තියෙනවා. එහෙම නැත්නම් chance එකක් තියෙනවා. මේ හකාරි ඩොමේන් එක ඕපන් කරපු ගමන් ජැක්පොට් එකක් වදින්න කියලා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ විදිහට තියෙන බැලුවම මුකුත්ම හිතාගන්න බැරි රූල්ස් ටික. අතර මටත් මේක මුලින්ම දැක්කම හිතාගන්න බැරි වුණා මොනවද මේ කියලා. ඉතින් ඔයාලගේ පහසුව සඳහා මම මේක විස්තර කරනකොට එකින් එක කොටස් අරගෙන මම වෙන මේ ටික විස්තර කරන්නම්. මුලින්ම කියන්නේ රීච් ඇක්ෂන් කියන කොටස ගැන. ඔයාලට මතක ඇති මම කලින් කිව්වා රීච් මොඩ් එක ගැන. ඒ කියන්නේ රීල්ස් තුනෙන් රීල්ස් දෙකක එකම සිම්බල් එක ආවම වීඩියෝ එකක් ප්ලේ වෙන එක. ඉතින් මෙන්න මේ රීච් ඇක්ෂන් එක කියන කොටසෙන් තියෙන්නේ හකාරි රීච් මොඩ් එකට ආවම එයාට ලැබෙන්න පුළුවන් මේ එක කට් සීන්ස් ගැන. ඔයාලට පේන විදිහට මේ එක කට් සීන්ස් තරු වලින් රෑන්ක් කරලා තියෙනවා. ඒ කියන්නේ එක තරුවක් විතරක් තියෙන පළවෙනි කට් සීන් එකේදී ජැක්පොට් එකක් ලැබෙන්න තියෙන chance එක ගොඩක්ම අඩුයි. තරු තුනක් තියෙන එකේදී වැඩි chance එකක් තියෙනවා. ඊළඟට කියන්නේ මෙන්න මේ chance up කියන කොටස ගැන. මතකද මම කලින් කිව්වා සමහර වෙලාවට බෝනස් මොනවා හරි ලැබෙන්න පුළුවන් කියලා. අන්න ඒ තමයි මෙන්න මේ chance up කියන එකේ තියෙන්නේ. සමහර වෙලාවට reach mode එකේ තියෙන කට් සීන් වල සාමාන්‍යයෙන් ඉන්න characters වලට අමතරව මෙතන තියෙන chance up වලින් මොකක් හරි වුණොත් හකාරිට බෝනස් එකක් ලැබෙනවා. උදාහරණයක් විදිහට රීච් මොඩ් එකේදී ඔයාලට ලැබෙන්නේ එක තරුවක් විතරක් තියෙන කට් සීන් එකක්. හැබැයි ඒක පටන් ගන්නකොට මෙන්න මේ chance up වලින් එකක් සිද්ධ වුණොත් ඔයාලට ජැක්පොට් එකක් ලැබෙන්න තියෙන chance එක මෙන්න මේ පළවෙනි තරුවක් තියෙන කට් සීන් එකේ ලැබෙන chance එකට වඩා ගොඩක් වැඩි වෙනවා. ඒ නිසා ඔයාලට බොහෝ දුරට ජැක්පොට් එකක් ලැබෙන්න පුළුවන්. ඊළඟට තියෙන කොටස තමයි මෙන්න මේ preview performance කියන කොටස. මේ preview performance එකෙන් වෙන්නේ හකාරි ස්පින් එකක් කරනවා කියන එක. සරලව කිව්වොත් ඔයාලට මතක ඇති මම පචි ස්ලොට් මැෂින් එක ගැන කතා කරනකොට ඒක ස්ටාර්ට් කරන්න බටන් එකක් හරි එහෙම නැත්නම් හැන්ඩල් එකක් හරි තියෙනවා කියන. අන්න ඒක තමයි මෙන්න මේ එකෙන් අදහස් වෙන්නේ. කෙටියෙන් කිව්වොත් පචි ස්ලොට් මැෂින් එක ස්ටාර්ට් කරනවා කියන එක. ඉතින් මේකේ තියෙන මේ collected balls, shutter සහ pseudo spin කියන තුනෙන් collected balls සහ shutter කියන දෙකෙන් වෙන්නේ එකම දේ. ඒ අපි ස්පින් එකක් කරන්න මැෂින් එක ස්ටාර්ට් කරනවා කියන එක. මේකේදී ඔයාලට දකින්න ලැබෙනවා කොළ, රතු සහ රත්තරන් පාට කියලා
පිළිවෙලට නම් කරලා තියෙනවා. මේකෙන් පෙන්වන්නේ හකාරිට රීච් මොඩ් එකේදී හොඳ කට් සීන් එකක් ලැබෙන්න තියෙන අවස්ථා. ඒ කියන්නේ කොළ පාට බෝලයක් හරි නැත්නම් ෂටර් ඩෝ එකක් හරි ආවොත් chance එක අඩු තනි දරුවක් තියෙන කට් සීන් එකක් වගේ සහ රත්තරන් පාට ආවොත් ඊට වඩා හොඳ කට් සීන් එකක්. මේ පාට තුනට අමතරව දේදුණු පාට බෝලයක් හරි එහෙම නැත්නම් ෂටර් ඩෝ එකක් හරි ආවොත් ඒකෙන් කියවෙන්නේ ඒක අනිවාර්යයෙන්ම ජැක්පොට් එකක් ලැබෙනවා කියලා. මේක හකාරි පාවිච්චි කරන්නේ මොන විදිහටද කියලා ඔයාලට අදහසක් දෙන්න මෙන්න මේ පින්තූර දෙක මම දාන්නම්. ඊළඟට තියෙන්නේ සූඩෝ ස්පින් එක. මේකෙන් අදහස් වෙන්නේ ඔයාලා මැෂින් එක ස්පින් කරනකොට එක තැනකදී ඔයාලට ඕන සිම්බල් එක එන්න ගිහිල්ලා අන්තිම තප්පරේ වෙන සිම්බල් එකක් වැටෙනවා වගේ දෙයක්. ඒ කියන්නේ ජැක්පොට් එක ලැබෙන්න ඔන්න මෙන්න කියලා වෙන සිම්බල් එකක් වැටෙනවා කියනවා වගේ. හකාරි මෙන්න මේ සූඩෝ ස්පින් එක එයාගේ ඩොමේන් එකේදී පාවිච්චි කරන්නේ කොහොමද කියලා කිව්වොත් මම කලින් කිව්ව කලෙක්ටඩ් බෝල්ස් සහ ෂටර්ස් කියන දේවල් නිකන් ඇටැක් එකක් වගේ අදහසක් තියෙනවා. සූඩෝ ස්පින් එක එයාගේ ඩිෆෙන්ස් එකට තියෙන දෙයක් වගේ. ඒක වැඩ කරන්නේ කොහොමද කියලා කිව්වොත් අපි හිතමු හකාරයට ඇටැක් එකක් වදිනවා. එයාට පුළුවන් මෙන්න මේ සූඩෝ ස්පින් එක පාවිච්චි කරලා ඒ ඇටැක් එක වැදුනේ නෑ වගේ රිවර්ස් කරන්න. ඒක අපිට හකාරේ කෂිමොත් එක්ක කරන සටනේදී පාවිච්චි කරනවා බලා ගන්න පුළුවන්. මේ පින්තූරේ පේන විදියට වීදුරු බිඳිලා යනවා වගේ තියෙන්නේ හකාරයට ඇටැක් එක වැදුනම එයා මේ සූඩෝ ස්පින් එක පාවිච්චි කරලා ඒක රිවර්ස් කරලා තියෙනවා. මෙන්න මේ සූඩෝ ස්පින් එක ඇත්තටම ටයිමිං එක කරන්න ඕන දෙයක්. හකාරි මේ සූඩෝ ස්පින් එක 4 වතාවක් එක දිගට කළොත් අන්න ඒ වෙලාවෙත් හකාරියට ජැක්පොට් එකක් ලැබෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි හකාරිගේ ඩොමේන් එක ඇතුලේ එයා ගැම්බල් කරන්නේ. එන්නේ ඔක්කොම ජැක්පොට් එකක් අරගන්නදී. දැන් කියන්න යන්නේ මෙහෙම ජැක්පොට් එකක් අරගත්තාම හකාරිට ලැබෙන දේවල් ගැන. ඉතින් මේ හකාරිට ජැක්පොට් එකක් ලැබුණට පස්සේ එයාට අන්ලිමිටඩ් කර්ස් එනර්ජි සප්ලයි එකක්. ඒ කියන්නේ නිමා නොවන කර්ස් එනර්ජි ප්‍රමාණයක් ලැබෙන්න ගන්නවා විනාඩි 4යි තප්පර 11ක කාලයක් ඇතුළේ. ඊට අමතරව මේ විනාඩි 4යි තප්පර 11 කාලය ඇතුළේදී මේ හකාරි ඉෆෙක්ටිව්ලි ඉමෝර්ටල්. ඒ කියන්නේ එයාව අමරණීය වෙනවා. එතකොට එයා මොනම දෙයක් කරලත් මරන්න බෑ. හැබැයි මෙතනදී ඉෆෙක්ටිව්ලි ඉමෝර්ටල් කියන්නේ එයාව ඇත්තටම අමරණීය කරන්නේ මේ එයාව නිකන් 99ක් වගේ මරන්න බැරි කරනවා වගේ අදහසක් තමයි එතනින් දෙන්නේ. ඉතින් මෙහෙම වෙන්න හේතුව තමයි මේ කාලය අතරතුර අන්ලිමිටඩ් කර්ස් එනර්ජි සප්ලයි එකක් ලැබෙන නිසා ඉබේම රිවර්ස් කර්ස් ටෙක්නික් එක හකාරිගේ ඇඟ ඇතුලේ ක්‍රියාත්මක වෙන එක. මේක හකාරි හිතලා නෙමෙයි කරන්නේ. මොකද හකාරි දන්නේ නැහැ RCT එහෙම නැත්නම් රිවර්ස් කර්ස් ටෙක්නික් එක පාවිච්චි කරා. හැබැයි එයාට ලැබෙන අන්ලිමිටඩ් කර්ස් එනර්ජි එකෙන් ඔටෝමැටිකලි ඒ කියන්නේ ඉබේම රිවර්ස් කර්ස් ටෙක්නික් එක වැඩ කරන ගමන් තියෙන. මංගා එකේ කියන විදිහට මේ රිවර්ස් කර්ස් ටෙක්නික් එක ගෝජෝ සහ සුකුනාගේ රිවර්ස් කර්ස් ටෙක්නික් වලටත් වඩා වේගෙන් වැඩ කරනවා. ඉතින් දැන් ඔයාලා අහයි ඇයි විනාඩි 4යි තප්පර 11ක් කියලා. ඒකට හේතුව තමයි මේ හකාරිගේ ඩොමේන් එකේ තීම් එක විදිහට තියෙන private pure love train කියන එකේ තීම් zone එකේ තියෙන length එක. ඒ කියන්නේ මේ තීම් zone එකේ length එක විනාඩි 4යි තප්පර 11ක් යනවා. අන්න ඒ විනාඩි 4යි තප්පර 11 තමයි මෙන්න මේ හකාරිගේ jackpot එකේ duration එක කියන්නේ jackpot එක තියෙන කාලය විදිහට අරන් තියෙන්නේ. ඒ වගේම විශේෂ දෙයක් තමයි මේ music එක කියන්නේ private pure love train කියන එකේ තීම් zone එක මේ හකාරි jackpot එක ලැබුණ ගමන්ම ප්ලේ වෙන්න ගන්න. ඒ කියන්නේ හකාරි සටන් කරනකොට මියුසික් එකක් එක්ක තමයි සටන් කරන්නේ. ඉතින් මෙන්න මේ සෝන් එකේ ඉවර වුණ ගමන් හකාරිගේ ජැක්පොට් එකත් ඉවර වෙනවා. ඒත් එක්කම අන්ලිමිටඩ් කර්ස් එනර්ජි සප්ලයි එකත් නවතිනවා. හැබැයි හකාරිගේ කර්ස් එනර්ජි එක ෆුල් වෙලා තියෙනවා. ඩොමේන් එක්ස්පැන්ෂන් එකට ගිය කර්ස් එනර්ජි එක නැවත රීෆිල් වෙලා තියෙන්නේ. ඒ නිසා ආයෙත් එයාට එයාගේ ඩොමේන් එක්ස්පැන්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් කියන්නේ මෙන්න මේ හකාරිට පුළුවන් නොනවත්වාම එයාගේ ඩොමේන් එක්ස්පැන්ෂන් එක නැවත පාවිච්චි කරන්න. ඉතින් ওই ටික තමයි අපිට සාමාන්‍යයෙන් දැනගන්න ඕන ටික. අපි දැන් යමු හකාරි නැවත එයාගේ ඩොමේන් එක පාවිච්චි කරනකොට මොකද වෙන්නේ කියලා. අන්න ඒකට තමයි මෙන්න මේ ගේම් ෆ්ලෝ කියන chart එක අවශ්‍ය වෙන්නේ. හකාරිගේ ඩොමේන් එක්ස්පැන්ෂන් එක එයා නැවත පාවිච්චි කරනකොට එයා කලින් පාවිච්චි කරපු ඩොමේන් එක්ස්පැන්ෂන් තියෙනවා නම් ඒවා දැන් පාවිච්චි කරන ඩොමේන් එක්ස්පැන්ෂන් එකට බලපාන. ඒක ටිකක් සරල කරලා කිව්වොත් දැන් හකාරි පාවිච්චි කරන්නේ එයා එක දිගට පාවිච්චි කරන දෙවෙනි ඩොමේන් එක්ස්පැන්ෂන් එක. ඒ කියන්නේ එයා කලින් ඩොමේන් එක්ස්පැන්ෂන් එක පාවිච්චි කරලා ඒකේ ජැක්පොට් එකක් අරගෙන ඉන්නේ. ඉතින් එහෙම එයා කලින් ඩොමේන් එක්ස්පැන්ෂන් එකක් පාවිච්චි කරලා තියෙන නිසා දෙවෙනි සැරේ ඩොමේන් එක්ස්පැන්ෂන් එක පාවිච්චි කරනකොටම ජැක්පොට් එකක් ලැබෙන්න තියෙන chance එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් දැන් මේ තියෙන ෆ්ලෝ chart එකෙන් කියන්නේ එන්න ඒ දේ. මම ඒක විස්තර කරද්දී මුලින්ම normal mode එකෙන් පටන් ගත්තොත් මෙන්න මේ හකාරි එයාගේ ඩොමේන් එක්ස්පැන්ෂන් එක පාවිච්චි කළාම මුලින්ම එන්නේ normal mode එකට.
ඊට පස්සේ එයා අදාළ ෂටර්ස් හෝ කලෙක්ටිං බෝල්ස් දාලා ස්පින් කරනවා ජැක්පොට් එකක් අරගන්න. දැන් එයා කොහොම හරි ජැක්පොට් එකක් අරගන්න. ඊළඟට මෙන්න මේ ජැක්පොට් එකේදී හකාරයට විනාඩි 4යි තප්පර 11ක් ඇතුළත අන්ලිමිටඩ් කර්ස් එනර්ජි සප්ලයි එකක් ලැබෙනවා. ඉතින් ඒ කාලේ ඉවරුණාට පස්සේ හකාරයට ලැබෙනවා මොඩ් දෙකක්. ඒ දෙක තමයි probability change සහ time reduction කියන මොඩ් දෙක. මේ දෙකෙන් ඇත්තටම යන්න පුළුවන් එක වෙලාවකදී එක මොඩ් එකකට විතරයි. ඒක තීරණය වෙන්නේ එයාට ජැක්පොට් එක ලැබෙනකොට වැටුණ සිම්බල් එකේ තියෙන්නේ ඉරට්ටේ ඉලක්කමක්ද එහෙම නැත්නම් ඔත්තේ ඉලක්කමක්ද කියන එක අනුව. probability change මොඩ් එකට එන්න නම් එයාට ජැක්පොට් එක ලැබෙනකොට ඔත්තේ ඉලක්කමක් ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ 1 3 5 7 කියන ඉලක්කම් වලින් එකක් වැටුනොත් එයා මේ probability change මොඩ් එකට තමයි එන්නේ. ජැක්පොට් එක ඉවර වුණාම සහ මේ ඔත්තේ ඉලක්කමක් ලැබෙන්න තමයි වැඩිම chance එකක් තියෙන්නේ. time shift මොඩ් එකට එන්න එයාට ලැබෙන්න ඕන ඉරට්ටේ ඉලක්කම. ඒ කියන්නේ ජැක්පොට් එකක් ලැබෙනකොට 2 4 6 වගේ ඉලක්කමකින් ජැක්පොට් එකක් ආවොත් ඒක ඉවර වෙලා හකාරි වැටෙන්නේ time shift කියන මොඩ් එකට. හකාරිට ජැක්පොට් එකක් ලැබුණට පස්සේ 75% chance එකක් තියෙන්නේ probability change කියන මොඩ් එකට එන්න සහ හකාරි probability change මොඩ් එකේ ඉඳන් ඊළඟ domain expansion එක පටන් ගත්තොත් ඒකෙදි අනිවාර්යයෙන්ම ජැක්පොට් එකක් ලැබෙනවා. ඒ කියන්නේ 1 3 5 7 කියන ඔත්තේ ඉලක්කම් වලින් ජැක්පොට් එකක් ලැබෙන හැම අවස්ථාවකම ඒක ඉවර වෙලා එන ඊළඟ domain expansion එක අනිවාර්යයෙන්ම ජැක්පොට් එකක් ලැබෙනවා. හැබැයි හකාරිට ඉරට්ටේ සංඛ්‍යාවකින් ජැක්පොට් එකක් ලැබුණොත් එයා එන්නේ time reduction කියන මොඩ් එකට. මේ මොඩ් එකේදී වෙන්නේ හකාරිට කලින්ට වඩා වේගෙන් රීල්ස් ස්පින් කරන්න ලැබෙන. මේකෙදි අනිවාර්යයෙන්ම හකාරයට ජැක්පොට් එකක් ලැබෙන්න අවස්ථාව තියෙනවා. එයාට ලැබිලා තියෙන සැඟවුණු බෝනසස් හින්දා ජැක්පොට් එකක් ලැබෙන්න තියෙන chance එක වැඩි වෙනවා. මෙන්න මේ වගේ එකක් හකාරි කෂිමෝ එක්ක කරන සටනේදී අපිට බලා ගන්න පුළුවන්. හැබැයි time reduction මොඩ් එකේ ඉඳලා ජැක්පොට් එකක් ලැබුණේ නැත්නම් ආයෙත් මුලට ඒ කියන්නේ normal මොඩ් එකට එනවා. ඊට පස්සේ ආයෙ chart එක මේ විදිහට repeat වෙවි යනවා. හරි. ඔන්න ඔය ටික තමයි හකාරිගේ domain expansion එක ගැන කියන්න තියෙන්නේ සහ විස්තර කරන්න තියෙන්නේ. හකාරිගේ domain expansion එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ gambling සහ jackpot එකක් අරගන්න එක ගැන. මම හිතනවා ඔයාලට මම මේ කරපු විස්තර තේරෙන්න ඇති කියලා. මටත් මේක තේරුම් ගන්න 100 පාරක් විතර කියවන්න උනා. වීඩියෝස් උත් බැලුවා. ඒ බලලා තමයි මම මේ විස්තරය ඔයාලට කරේ. ඔයාලට ඕන්නම් මම හකාරි මැංගෝ එකේ කරන ෆයිට් එකක් උදාහරණයට අරන් ආයෙ පාරක් එයාගේ domain expansion එක විස්තර කරන්නම්. ඒක ගැන පහළලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනද නැද්ද කියලා. සමහර විට ඔයාලට කීප වතාවක්ම වීඩියෝ එක බලන්න වෙයි මේක තේරුම් ගන්න. මොකද මටත් 100 පාරක් විතර වීඩියෝස් බලන්නයි මැංගෝ එක කියවන්න වුණා. ඉතින් එහෙම තේරුම් ගියේ නැත්නම් පහළලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ආයෙත් අරන් එන්නම් මේ ගැන වීඩියෝ එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද ගෙනාපු වීඩියෝ එක ඉවර වෙන්නේ. අද මම අරන් ආවේ ජුජුත්සු කයිසෙන් ස්ටෝරි එකේදී අපිට දකින්න ලැබෙන කින්ජි හකාරි කියන ජුජුත්සු සෝසරගේ පවර්ස් ගැන එක්ස්ප්ලেইন කරලා වීඩියෝ එකක්. ඉතින් මම කලින් කිව්වත් වගේ ඔයාලට මම මේ කරපු වීඩියෝ එක හරියටම තේරුම් ගියේ නැත්තම් ඒක මම ආය අරන් එන්නම්. ඔයාලා ඒ ගැන පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඒතකොට මම අරන් එනකොට හකාරි තව කෙනෙක් එක්ක කරන ෆයිට් එකක් උදාහරණයකට අරගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ බොහෝ දුරට. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න වගේම යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තව වීඩියෝ බලන්න ආස නම් channel එක subscribe කරලා වගේම අනිවාර්යයෙන්ම bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසానයි. ආය අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.